ආයුබෝවන් තේරවිලි 3000ට ඔබ ආදරයෙන් පිළිගන්නවා. අද 65 වෙනි කොටස. ප්‍රශ්නාංක 641. ඉර හදනවා, අත කඩනවා, කකුල මිරිකනවා, දිව රස කරනවා. මොකද්ද මේ? පිළිතුර මිදි වලින් වයින් සෑදීම මෙයින් අදහස් වේ. ප්‍රශ්නාංක 642. හැම පැත්තටම දික් කරනවා ඒත් තියෙන පැත්තට දික් කරන්න බෑ. පිළිතුර ඇඟිල්ල. ප්‍රශ්නාංක 643. මල කඳන් දෙකක් බිම තියෙනවා, දෙකම වතුරෙන් පෙඟිලා. ඒ ළඟම වීදුරු කටු ගොඩක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? පිළිතුර මාළු ටැංකිය බිඳිලා ගිහින් මාළු දෙකක් බිම වැටිලා මැරිලා. මල කඳන් දෙක තමයි මාළු. ප්‍රශ්නාංක 644. දුසිමක රුපියල් 3 මුද්දර කීයක් තියෙනවද? පිළිතුර 12යි. ප්‍රශ්නාංක 645. ගිනි කූරු 3ක් මේසය උඩ තියෙනවා. මේ කූරු 3ට තව දෙකක් එකතු කරලා අට හදන්නේ කොහොමද? පිළිතුර රෝම ඉලක්කමෙන් 8. ප්‍රශ්නාංක 646. බිරුවට හැපුවට බල්ලෙක් නොවෙයි. මේ කවුද? පිළිතුර බැල්ලියෙක්. ප්‍රශ්නාංක 647. පොඩි කාලෙදි එක නමක්, තරුණ කාලෙදි තව නමක්, වැඩිවියට පත් වුනහම තවත් නමක් කන දෙයක් මොකද්ද? පිළිතුර පොඩි කාලේ ඇටි, තරුණ කාලේ කුරුම්බා, වයසට ගියහම පොල්. ප්‍රශ්නාංක 648. තවුසන්ගේ දැහැන බිඳීමට සමත් වූ මල කුමක්ද? පිළිතුර ලියතඹරා මල. ප්‍රශ්නාංක 649. කොච්චර හේදුවත් සුදු වෙන්නේ නෑ. පිළිතුර වතුර. ප්‍රශ්නාංක 650. අලියෙකු උනත් ගැට ගහන්න පුළුවන්. ඒත් අබ ඇටයක්වත් ඔතන්න බැරි කොළ තියෙන ගහ මොකද්ද? පිළිතුර පයිනස් ගහ. 650 වෙනි කොටස අවසానයි. 3ක් උස්සනවා, එකක් ගහනවා. ඔබ මේකේ උත්තරය දන්නවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.